මේ සමාධිගත වීම හරහා සමාධිගත වීම හරහා මම තවත් කරුණු රාශියක් හොයාගන්න මේ සමාධිගත වීම හරහා. එතකොට මේ තුපරාමේ සඳකඩ පහනින්න ගවයා මේ ගවයා මොකද මේ ගවයා ඇයි මෙතන සංකේතවත් කරන්නේ? ඇයි මේ අශ්වයා මෙතන සංකේතවත් කරන්නේ? ඇයි මෙතන මේ ආලියා එතකොට සිංහයා මේ ඇයි මේ සත්ත්ව රූප ආйти වෙන විදිහ මම මීට කලින් වීඩියෝ එකක සකස් කරලා තියෙන අපේ මේ ශරීරය සත්ත්ව රූප ධන හිසේ සිට විලිම්බුව දක්වා ආйти වෙනවා සිංහයාට. ඒ කියන්නේ ධන හිසේ සිට විලිම්බුව දක්වා ආйти වෙනවා සිංහයාට. එතකොට මේ ආකාරයට කියන්නේ ඒ ආකාරයෙන් මම වීඩියෝ එකක් සකස් කරලා තියෙනවා. කියන්නේ එතකොට මේ පපුව එතකොට මේ ආකාරයකට මේ අයිති වෙන විවිධ මේ ශරීරගත වුණාම ඒ කියන්නේ මේ සිංහයට අයිති කරස මේ ගොනාට මේ ගොන අයිති වෙන්නේ ඇයි මේ සඳකඩ පහනට. එතකොට මේ සඳකඩ පහනේ ගොනා ගැන කතා කරොත් මේ ගොනා අයිති වෙනවා මේ ශිව දෙවියන්ට. මේ ශිව දෙවියන් යටතට මේ ගොනා ගන්නේ මේ ගොනාට මේ සත්කාරකම් කරන්නේ ගොනාට මේ ටික කරේ නැත්තම් මිනිස්සුන්ට පීඩනය මේ ගොනා හරහා එනවා වැඩි. මේ හරක හරහා මිනිස්සුන්ට එන පීඩනය වැඩි. හරකා කියන්නේ අන් දෙකනේ. අන් දෙක කියන්නේ වැලිමිටේ සිට මේ ඇඟිලි තුඩ දක්වා කියලා මම සඳහන් කරලා තියෙනවා. එතකොට එතකොට දැන් මේ ඔය අලියා වුණත් ඒ තනිහි දැන් ඔය තියන්නේ දෙවිවරු අල්ලගෙන මේ හෙල්ලය ආйти වෙන්නේ මෙන්න මේ උල හරහා තමයි මේ වැලිමිටේ සිට ඇඟිලි තුඩ දක්වා ආйти වෙන්නේ. එතකොට මේක ආйти වෙනවා ගොනාට තමයි මේ වැලිමිටේ සිට ඇඟිලි තුඩ දක්වා ආйти වෙන්නේ. එතකොට මිනිස්සුන්ට මේ ගොනා හරහා එන පීඩනය වැඩි. පුදුම පීඩනයක් මේ මිනිස්සු ගාව තියෙන මේ ගොඩක්ම හරක් බලන අය ගාව හරක් ඇති කරන අය ගාව මේ පීඩනය එයාලා විතරක් නෙමෙයි මුළු ගම පුරාම විසිරෙනවා. හරක් ඇති කරන අය හිටපුවාම ඒ පීඩනේ හොඳට බලන්න තමන් සත්වය ඇති කරන අය නම් තමන්ට කොයි වගේ පීඩනයක්ද තියෙන්නේ කියලා. මේ සත්වය මේ ගවයා හරහා පීඩනය මේ ගවයාගෙන් දැන් ගවයෝ ඇති කරන අය ගන්නවා මේ පැටියා බැඳලා කිරි. එතකොට මාර පැටියා විඳින පීඩනය සම්පූර්ණ මේ පවුලට එනවා. ඒ පැටියා විඳින පීඩනය සම්පූර්ණම පවුලට එනවා. එතකොට සතා මරන්න දුන්නාම එතකොට ඒ ගෙනියන තැන ඉඳලා සම්පූර්ණ පීඩනය ඒ පවුලට ඇති කරනවා. එතකොට මේ පවුල් වල පීඩනය විඳා තමයි අර සැප භුක්ති විඳින්නේ. පීඩනයත් එක්කම. එතකොට මෙන්න මේ පීඩනය මුල් කරගෙන තමයි මේ ශිව දෙවියන් මේ ගවයාට අප උපස්ථාන කරන්න කියලා මේ ඉන්දියාවේ දැනට සිදුවෙන්නේ ඒවා. මේ අප උපස්ථාන කරන්න කියන්නේ ගවයාට ඒකයි. මේ ගවයාගේ පීඩනය වැඩි. මේ ගවයාගේ පීඩනය සම්පූර්ණ කියන්නේ ශරීරගත වෙනවා මිනිස්යාගේ. ගවයා විඳින පීඩන මේ සත්වයා විඳින බොඩි පැටියා විඳින පීඩන මිනිස්සු කිරි බෝතල් ගණන් අපි බොනවා වුණාද අර පීඩනයත් එක්කම තමයි බොන්නේ. එතකොට මේ බොන්නේ අර ඇති කරන තැන ඒ මිනිස්යන්ට මේ පීඩනය ඇති කරනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් දෙයක් කරයිද යම් දෙයක් කරනකොට ගොඩාක් හිතලා බලලා ඒ සත්තුන්ටත් පීඩනයක් නොවන විදිහට ඒවා මේ පාවිච්චි කරන්න කියලා. නැත්තම් මුළු පවුල් පිටින් විනාශ වෙනවා. මේ සත්වය හරහා මේ ගවයා හරහා තමයි ගොඩ ලොකු පීඩනයක් මිනිස්සයාට ඇති කරන්නේ. මේ නිසා තමයි සිව දෙවියන් මේ ගවයානේ කියන්නේ බෙල්ල යන්නේ මේ බෙල්ල කැපෙන්නේ. දැන් සිව දෙවියන්ගේ අතේ තියෙනවා අර රවුම මට මතක නැහැ කියන එක. එතකොට ඒ හරහා තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගවයාගේ බෙල්ලනේ කපන්නේ. එතකොට ඒ බෙල්ල කපනකොට ඇති වෙන පීඩනය. එතකොට ඒ ආශ්‍රිතව උප්පත්තිය කරා එන ඒ ශිව දෙවියන් ඔය සම්පූර්ණම ඒ පාලනය කරන්නේ ඒ අයනේ. ඒ කියන්නේ රාක්ෂ
රක්ෂාය මේ සිව දෙවියන් පාලනය කරන්නේ සත්ත්‍ය ගවයාගේ පීඩනය මුල් කරගෙන උපදින අය. මේ පීඩනයත් එක්කම උපදින අය. එතකොට ගවයෝ ඇති කරනකොට හරි පරිස්සම් මම එක්තරා අපේ පවුලක කෙනෙක් අල්ලනවා ඥාති හරහා. එයා හරකෙක් විකුණන්නේ තව හරකෙක් පැටව ගහයිදෝ කියලා බලාපොරොත්තුවේ. ඒ බලාපොරොත්තු ඇතුව තමයි යා තව හරකෙක් විකුණන්නේ සල්ලි වලට. එතකොට මේ පීඩනේ ඒ පවුලට සම්පූර්ණම මුල් වෙලා තියෙනවා. ඒ පවුල විතරක් නෙමෙයි සම්පූර්ණම පවුල් විනාශ වෙලා තියෙනවා මේ පීඩනයත් එක්කම. දැන් මේ පීඩනය ඒ සම්පූර්ණ පීඩනය මුල් කරගෙන තමයි මම තුපරාමයට යන්නේ. එයාලගේ විතරක් නෙමෙයි මේ කුලී වැඩවල වලට යන අයගේ එතකොට මේ සත්තු ඇති කරන අයගේ ඒ හැමෝගෙම පීඩනය මුල් කරගෙන තමයි මම තුපරාමයට යන්නේ. ඒ තුපරාමයට යන්නේ ඒ නිසා. ඒ ගිහින් තමයි මේ සමාධිගත වීම මං අල්ලන්නේ. එතකොට වැඩිම පීඩනයක් තියෙන්නේ ගවයාට. මේ ගවයා මුල් කරගෙන තමයි මේ පීඩනය ඇති වෙන්නේ. මම එක්තරා දවසක යනවා මේ ගෙදරකට. මේ ගෙදර යනකොට එයා මාළු සුද්ධ කරනවා. මේ මාළු සුද්ධ කරනවා ඔබ අහලා ඇති කාවයිය. කාවයිය සුද්ධ කරනවා මේ කාන්තාව. කාවයි සුද්ධ කරනවා මේ කාවයිය සුද්ධ කරලා පතුරු ගහලා දාලා මේ මොනවාද මේ කියන මේ අර පොත් ඒවත් මොකද්ද මේ සුද්ධ කරලා දාලා මේ වාජනයකට හැබැයි අර කපලා තියෙන ඔලු සේරම ගීගේ තැන් වල බට ගන්නවා. කාවය මැරෙන්නේ නැහනේ. එතකොට අර පිටිපස්සේ කෑල්ලට තමයි වුන් ලොල් වෙලා අර ඝාතනය කරන්නේ. එතකොට මේ හරක හරහත් වෙනවන්නේ මේ විදිය. එතකොට මේ මිනිස්සු සල්ලි තිබුණට වැඩක් නැහැ. හම්බ කරාට ගෙවල් දොරවල් වල තිබ්බට වැඩක් නැහැ. මේ මිනිස්සු නිරේ. මේ මිනිස්සුන්ට ජීවිත නැහැ. ඒ හින්දා තමයි මේ ගවයා හරි පීඩනයි. මේ ගවයා කියන්නේ මේ හරක් ඇති කරන අය මේ වෙනි පීඩන වලට මුල් වෙනවා. ඒ පවුල් හරි පීඩිතයි. ඒ නිසා පීඩනය නොයි සත්‍යෙක් ඇති කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යය හරහාම තියෙන පීඩනය. මේ සඳකඩ පහනේ ඉන්න සත්‍යය හරහා බුදුරජාණන් වහන්සේට ලෞතර බුදුරජාණන් වහන්සේට බැරි වෙනවා බුද්ධත්වය ලැබලත් නිවන් අවබෝධ කරගෙනත් මේ නිවන් දකින්න කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වාගේ නිවන් දකින්න බැරි වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේට. මේක මූලික කරගෙන තමයි සෞදි අරාබිය සිද්ධ කරන්නේ බෙල්ල කපනවනේ යාලත් බැටළුවාගේ මේ සත්තුන්ගේ බෙල්ල කැපීම කරනවා. මේ බෙල්ල කැපීම සිදු කරනවා මෙන්න මේ ගවයෝ හරහා ගවයා සහ ඒ බුදුරජාණන් වහන්සේ හරහා මේවා පීඩනිත දෙනවා. එතකොට මේක මේ සූර මහා සමසුත සූත්‍රයේ හරහා ගත්තොත් මේ සෝරසෙය සිටුවරයාගේ ඒ කතා පුවත තමයි සෞදියේ තියෙන්නේ. ඔය මක්කමේ රත්තරන් පාට අදහස් කරන්නේ පාටියෙන් එතකොට ඒ හරහා රත්තරන් පාට පාටියෙන් අදහස් කරන්නේ එතකොට ඒ අනුව තමයි සෞදි අරාබිය වල රටවල් වල බෙල්ල කපන්නේ ඝාතනය කරන්නේ. එතකොට මේ ගවයා සමාධි මේ ගවයාගේ පීඩනය මුල් කරගෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා මනුස්සයාට. එතකොට මේ සත්‍යය ඇති කරනකොට හොඳ සිහියෙන් බුද්ධියෙන් මෙවුන් ඇති කරන්න ඕනේ. සල්ලි ලක්ෂ 5ක් 10ක් අතර ගත්තාම මිනිස්සු ඉගිල්ලෙන්න බලනවා. ඒ වුණාට එතනත් අර කපලා දානට කටු හරහා ඒ හරහා යම් කිසි තේරුමක් තියෙනවා. ඒවා වෙනම වීඩියෝ එකකින් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.